හරිද? අපි අද දවසේ මුලින්ම සාකච්ඡා කරන්නේ ගැටුම් සමතනය සඳහා අපි ප්‍රවිෂ්ඨ වේ යුතු ආකාරය. ඒ කියන්නේ දැන් අපි මේ සතියේ සාකච්ඡා කරේ ගැටුමක් කියන්නේ මොන වගේ එකක්ද? ලෝකයේ තියෙන ගැටුම් වර්ග මොන වගේද? නේ? ඒ වගේම ගැටුම් වල තියෙන ස්වභාවය මොන වගේද කියලා මේ සතියේ පුරාවටම කතා කරේ. නේ? හැබැයි අද දවසේ අපි කතා කරන්නේ ගැටුමක් සමතනය කරන ආකාර සම්බන්ධව. ගැටුමක් සමතයකටපත් කරන ආකාර පිළිබඳව. වැඩි පැහැදිලිද? මේ ගැටුමක් සමතනය කරන ආකාර පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක් තමයි සයිමන් ෆිෂර් කියලා කියන්නේ. එයා ලෝකයේ තියෙන ගැටුම් විශාල ප්‍රමාණයක් ඒවා විසඳපු ආකාරය පිළිබඳව අධ්‍යයනයකට ලක් කරා. එයාට පෙවුණු දේ තමයි මේ ගැටුමක් සමතනය කරන්න අපිට විවිධ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. ගැටුමක් සමතනය කිරීම සඳහා, ගැටුමක් විසඳීම සඳහා අපිට විවිධ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ ගැටුම් සමතනය සඳහා අපි ප්‍රවිෂ්ඨ වී යුතු ආකාරය එකිනෙකට වෙනස්. ගැටුමක් සමතනය කිරීම සඳහා විවිධ ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. හැබැයි මේ විවිධ ක්‍රමවේද යොදා ගන්න පෙර, මේ ගැටුම් සමතනයේ තියෙන ක්‍රමවේද යොදා ගන්න පෙර අපි මේ ගැටුම විසඳීමට ප්‍රවිෂ්ඨ වී යුතු ආකාරය වෙනස්. මේ ගැටුම් වලට කළ යුතු දේවල් එකිනෙකට වෙනස්. මේ බලන්න සයිමන් ෆිෂර්ට අනුව ගැටුම් වලට කළ යුත්තේ කුමක්ද කියලා අපි කතා කරා. හරි. මේ සඳහා ගැටලු විසඳීමේ ප්‍රවේශ 6ක් මොහු විසින් ඉදිරිපත්. ගැටලු විසඳීමේ ප්‍රවේශ 6ක් ඉදිරිපත්. හරි. මේක ඇවිල්ලා ගැටුමක් සමතයකටපත් කරන්න තියෙන ක්‍රමවේදයකට වඩා ගැටුමක් සමතනය කිරීම සඳහා ප්‍රවිෂ්ඨ වෙන ආකාරය. මේ ගැටුමක් සමතනයට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය. හැම ගැටුමක්ම සමතයකටපත් කරන්න එකම ආකාරයකට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. හරි. උදාහරණයක් වශයෙන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා පුතේ ගැටුම් සමතන ක්‍රියාවලිය පිළිබඳව. ගැටුම් සමතනය සඳහා යොදා ගන්න ක්‍රියාවලිය පිළිබඳව අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැන් මෙතනදී ඉගෙන ගන්න ගැටුමක් සමතනය කිරීම සඳහා ප්‍රවිෂ්ඨ වී යුතු ආකාරය. මේක එකක් දෙකක් කතා කරන්නේ තේරෙන්නේ නැහැ. හරි. ඒකේ මේ සයිමන් ෆිෂර්ගේ මේ කියන ප්‍රවේශ සම්බන්ධයෙන් ප්‍රවේශ 6ක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශ. දෙවෙනි එක මානව අවශ්‍යතා ප්‍රවේශ. තුන අනන්‍යතා අවශ්‍යතා ප්‍රවේශ. ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශ, මානව අවශ්‍යතා ප්‍රවේශ, තුන අනන්‍යතා අවශ්‍යතා ප්‍රවේශ. හතර සංස්කෘතික සංනිවේදන ප්‍රවේශ. පහ ගැටුම් පරිවර්තන ප්‍රවේශ. 6 ගැටලු විසඳීමේ ප්‍රවේශ. මුලින්ම අපි මේ ප්‍රවේශ 6 පාඩම් කරගන්නවා. විභාගයේදී අපි කෙටි ලිඛිත ප්‍රශ්න වලට අහනවා ගැටුම් විසඳීමේ ප්‍රවේශ 6ක් තිබේ. එයින් දෙකක් නම් කරන්න. පළවෙනි එක ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශය, දෙවෙනි එක මානව අවශ්‍යතා ප්‍රවේශය, තුන අනන්‍යතා අවශ්‍යතා ප්‍රවේශය, හතර සංස්කෘතික සංනිවේදන ප්‍රවේශය, පහ ගැටුම් පරිවර්තන ප්‍රවේශය, 6 ගැටලු විසඳීමේ ප්‍රවේශය. හරි ප්‍රවේශ 6. ඒ වගේම මේ ප්‍රවේශය පාඩම් කරන එක ලේසි. ඒ ලේසි කියලා කියන්නේ එහෙම ලේසි කියන්නේ ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රවේශමයි කියන මේ මාතෘකාව දිහා බලපුවාම මේ ප්‍රවේශයෙන් කියවෙන දේ තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල පුළුවන් නම් මේක පුළුවන්. හරි මේ බලන්න. පළවෙනිම සැහැල්ලු කරන්න ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශය කියනවා මේ සමාජයේ ගැටුම් නිර්මාණය වීමට බලපාන මූලික සාධකයක් තමයි ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් තිබෙනවා. ජනතාව අතර, ජන කණ්ඩායම් අතර, පුද්ගල කණ්ඩායම් අතර සම්බන්ධතාවයන් බිඳවැටීම නිසා මොනවා නිර්මාණය වෙනවද? ගැටුම් නිර්මාණය වෙනවා. උදාහරණයක් වශයෙන් නේ දැන් අපි ඇවිල්ලා පුතේ සිංහල ජන වර්ගයටයි කියන්නේ නේ අපිට ගොඩක් යාළුවෝ ඉන්නේ සිංහල යාළුවෝ. බලන්න ඔයාගෙන් මට කියන්න කොහොමද? දෙමළ යාළුවෝ ඉන්නේ කවුරු හරි ඉන්නවද? ඉන්නවා. ඉන්නවා. මුස්ලිම් යාළුවෝ ඉන්නවා.
මට කියන්නේ සිංහල ඔයගොල්ලෝ ආශ්‍රය කරන සිංහල යාළුවන්ගේ දෙමළ යාළුවන්ගේ වෙනසක් තියෙනවාද? ඒ යාළුකමේ වෙනසක් තියෙනවාද? යාළුකමේ වෙනසක් නැහැ. සිංහල යාළුවත් වලත් එක්ක ප්‍රශ්න බෙදා ගන්නවා. දෙමළ යාළුවත් වලත් එක්කලා ප්‍රශ්න බෙදා ගන්නවා. සිංහල යාළුවටත් සිංහල යාළුවා වලට උදව් කරනවා වගේම දෙමළ යාළුවෝ උදව්වක් කරන්න ලැබුණොත් අවස්ථාවක් ඒ අවස්ථාවේ උදව් කරනවා. හරිද? ඒ අයගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ ඉන්නවා සමහර සිංහල මිනිස්සු ඒ අය කවදාවත් දෙමළ මිනිස්සුන්ව තමන්ගේ යාළුවෝ කරගෙන නැහැ. දෙමළ යාළුවෝ කියලා ජීවිත කාලේ මේ රටේ ඉඳලා නැහැ. මුස්ලිම් යාළුවෙක් ඒගොල්ලන්ගේ ජීවිත කාලේ මේ රටේ ඉඳලා නැහැ. හරි? එහෙම අයට එහෙම මේ කවදාවත් දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ව යාළුවෝ විදිහට ආශ්‍රය කරන්නේ නැති අයට කවුරු හරි දේශපාලඥයෙක් කිව්වොත් දේශපාලඥයෙක් වේදිකාවට ඇවිල්ලා කියනවා දෙමළ මිනිස්සු කියලා කියන්නේ සිංහල මිනිසයා කෙරෙහි වෛරයෙන් ඉන්න කණ්ඩායම. සිංහල මිනිස්සුන්ව විනාශ කරන්න බලාගෙන ඉන්න පිරිසක් තමයි දෙමළ අය කියන්නේ කියලා දේශපාලඥයෙක් වේදිකාවට නැගලා කිව්වොත් ඒක විශ්වාස කරන්න වැඩියෙන් කවුද? ඒක විශ්වාස කරන්න වැඩියෙන් කවුද? කවදාවත් ජීවිතේ දෙමළ යාළුවෙක් හිටපු නැති අය. කවදාවත් ජීවිතේ අර මුස්ලිම් යාළුවෙක් හිටපු නැති අය ඒක වැඩි ලෙස විශ්වාස කරනවා. ඇයි? ඒගොල්ලෝ කවදාවත් අර දෙමළ මිනිස්සුත් එක්කලා මුස්ලිම් මිනිස්සුත් එක්කලා සමීප සම්බන්ධතාවයන් පවත්වල නැහැ. වැඩි පැහැදිලිද? එතකොට ඒ අය අතර ගැටුම් නැතිකරන්න යම් කෙනෙකුට බොහොම පහසුයි. වැඩි පැහැදිලිද? මේකෙදි අදහස් කරන්නේ පුතේ ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් දුරස් වෙන තරමට ආර්ශිව අතර සම්බන්ධතාවයන් දුරස් වෙන තරමට ඒ අය අතර තියෙන ගැටුම් ප්‍රමාණය මොනවාද? වැඩි වෙනවා. ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් බිඳවැටීම නිසා මොනවා ඇති වෙනවද? ගැටුම් ඇති වෙනවා. ඒ පැහැදිලිද? මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයන් දුරස් වෙයි. ඒ සම්බන්ධතාවයන් දුරස් වීම නිසාම ගැටුම් නිර්මාණය වෙනවා. හරි පැහැදිලිද? සයිමන් ෆිෂර් කියනවා එවැනි ආකාරයෙන් ප්‍රජා සම්බන්ධතා බිඳවැටීම නිසා යම් ගැටුමක් ඇති වුණොත් එවැනි ගැටුම් විසඳීම සඳහා අපි ප්‍රවිෂ්ඨ වී යුත්තේ කෙසේද? අපි ප්‍රවිෂ්ඨ වී යුත්තේ ඒ ප්‍රජාවන් අතර නැවත සම්බන්ධතාවය ගොඩනගමින් තමයි අපි මේ ගැටලුව විසඳන්න කටයුතු කරන්නේ. එවැනි ගැටලු විසඳන්න කරන්න තියෙන එකම වැඩේ මොකක්ද? ප්‍රජාවන් අතර නැති වෙච්ච සම්බන්ධතාවයන් ඇති කරන්න ඕන. වැඩි පැහැදිලිද? ප්‍රජාවන් අතර සහවේදනය එකිනෙකා කෙරෙහි අවබෝධයක් ඇති කරන්නට ඕන. සිංහල මිනිසයා කියන්නේ මෙහෙම කෙනෙක්, දෙමළ මිනිසයා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා ඒ ජන කණ්ඩායම් අතර, ඒ ප්‍රජාවන් අතර, ඒ පාර්ශවයන් අතර මොනව ඇති කරන්න ඕනද? අවබෝධයක් ඇති කරන්නට ඕන. සහවේදනයක් අනිත් කෙනා ගැන අනුකම්පාවක්, දයාවක්, කරුණාවක් නිර්මාණය වන ආකාරයට එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ගොඩනගන්න. එහෙම විශ්වාසයක් ගොඩනගන්නේ නැතිව කවදාවත් එවැනි ගැටලු මොනා කරන්නද? විසඳන්න බෑ. කෙටියෙන්ම දැන් මේකේ තියෙන අදහස කියන්නේ ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් බිඳවැටීම නිසා යම් ගැටලුවක් නිර්මාණය වෙනවා නම් එවැනි ගැටලු විසඳීම සඳහා අපි ප්‍රවිෂ්ඨ වී යුත්තේ මොනවා කරමින්ද? ප්‍රජාවන් අතර සම්බන්ධතාවයන් ඇති කරමින්. මේ පාර්ශව අතර සහවේදනයක්, මේ ප්‍රජාවන් අතර අවබෝධයක්, එකිනෙකාව තේරුම් ගැනීමේ හැකියාවක් නිර්මාණය කරමින් තමයි එවැනි ගැටලු අපි විසඳිය. හරි පැහැදිලිද? දැන් පළවෙනි දෙවෙනි එක කරද්දී මේ වැඩි තව ටිකක් තේරෙන්න ගන්න. හරි. දෙවෙනි එකට අපි යමු. දෙවෙනි එකේ කියන්නේ මානව අවශ්‍යතාවයන් විදවැටීම නිසා ගැටුම් නිර්මාණය වෙනවා. උදාහරණයක් වශයෙන් මොනවද අපිට තියෙන මානව අවශ්‍යතාවය? මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මොනවද? කෑම බීම අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි නේද? ඊට පස්සේ අධ්‍යාපනය වේවා, සෞඛ්‍ය වේවා, ඉඳුම් හිටුම් වේවා නේද? ඒවනේ. හරි. අපි හිතමු මෙහෙම සුවිනිලාගේ ගෙදරින් සුවනිට දවස් 3ක් එක දිගට කන්න දෙන්නේ නැහැ. උදේට කන්න දෙන්නේ නැහැ, දවල්ට කන්න දෙන්නේ නැහැ, රැට ඔය පොඩි බිස්කට් එකක් වගේ දෙනවා. නැත්නම් නැරෙයි කියලා. හරිද? කවදාටත් එහෙම උදේට කන්න දෙන්නේ නැහැ, දවල්ට කන්න දෙන්නේ නැහැ. දවස් 3ක් යනකම් මේ කන්න දෙන්නේ නැහැ. දැන් සුවින් ගෙදර මිනිස්සුත් එක්කලා, ගෙදර අම්මා තාත්තත් එක්කලා මොනවද ඇති කරගන්නේ?
ගැටුම නිර්මාණය කරගන්න. මොකක් නිසාද? සොයිනිගේ මානව අවශ්‍යතාවයක් වන ආහාර පාන සොයින්ට ලැබෙන්නේ නැති නිසා සොයිනි ගැටුමක් හදාගනි කායකද විතර දිනෝ විරුද්ධ. හරි පැහැදිලි. ඒ වගේම ඉතින් අපේ ජීවිතේ මානව අවශ්‍යතාව නැති වෙද්දී ඒක නොවේදී අපි ගැටුම් නැති කරගන්න ඒක ස්වභාවිකයි. හරි පැහැදිලි. හරිනේ. මොන දැන් සොයිනි දිනෝ කියද්දී ගැටුමක් ඇති කරගන්න. දැන් ඩිලංක දන්නවා දැන් මේ සොයිනි මේ කාලේ මේ දවස් ටිකේ ගෙදර අයත් එක්ක ගැටුම් නැති කරගන්නවා කියලා දන්නවා. ඩිලංක කල්පනා කරනවා මේ ගැටුම විසඳන්න ඕන කියලා. කල්පනා කරලා ඩිලංක මොකද කරන්නේ? සුවින්ට කතා කරලා කියනවා සුවින් ඌව ගණන් ගන්න එපා. ඌව ගණන් ගන්න එපා. ඔයා අම්මයි තාත්තා එක්කලා හොඳින් කතා කරන්නකෝ. අම්මයි තාත්තා හොඳින් අවබෝධ කරගන්නකෝ. අම්මා තාත්තට හොඳින් සලකන්නකෝ. නේ? කියලා වෙන දැන් ඔන්න දැන් ඩිලංක උපදෙස් දෙනවා සුවින්ටයි දෙමෝපියන්ටයි මොකක් ඇති කරගන්නද? ඒ අය අතර සම්බන්ධතාවයක් ඇති කරගන්න. සුහදතාවයක් ඇති කරගන්න උපදෙස් දෙනවා. හරිනේ? ඒ කියන්නේ ඊළඟ හිතන්නේ මේක ඇවිල්ලා ප්‍රජා සම්බන්ධතාව බිඳ වැටීම නිසා ඇති වෙන ගැටුමක් කියලා. මෙයා උපදෙස් දෙනවා සුවින් සහ දෙමෝපිය අතර සම්බන්ධතාවයන් ඇති කරගන්න. දැන් ඊළඟ මේ විදිහට කියද්දී සුවින්ට මොකක් කියන්න වෙයිද? සුවින්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එයාට කන්න දෙන්න තියෙන තමයි එයා ගැටුම ඇති කරගන්නේ. මානව අවශ්‍යතාව බිඳ වැටීම නිසා තමයි එයා ගැටුම ඇති කරගන්නේ. දැන් ඊළඟ උපදෙස් දෙන්නේ මොකද? ඊළඟ උපදෙස් දෙන්නේ අර දෙමෝපියත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න, සුහදතාවය ඇති කරගන්න තමයි උපදෙස් දෙන්නේ. ගැළපෙනවද උපදේශ? ගැළපෙන්නේ නැහැ. නේ? දැන් උපදෙස් දෙන්න ඕන මොකටද ඊළඟ? ඊළඟ උපදෙස් දෙන්න ඕන මේ සුනිදිගේ මේ අන්න නැති එක සම්පූර්ණ කරගන්නේ කොහොමද? මේ ඒ කෑම ප්‍රශ්නේ මොකද කරන්නේ කියන එක කොහොමද ඊළඟ උපදෙස් දෙන්නේ යුත්තේ? එයා උපදෙස් දෙන්නේ අර ප්‍රජා සම්බන්ධතාවය ඇති කරගන්න. අන්නේ වෙලාවට සුනිදි කියන්නේ අනේ නිකන් බලයන් බණ යන්න කියලා කියන්නේ. හරිනේ. ඒක වෙන්නේ අර අපි මේ ගැටුම විසඳීම සඳහා ප්‍රවිෂ්ඨ විය යුතු ආකාරයේ තේරුම් ගත්තේ නැති නිසා. ඇයි දැන් අපි මේ දේශපාලන විද්‍යාවේදී ගැටුම් හා ගැටුම් සම්පතනය ගැන අධ්‍යයනය කරන්නේ? මොකද්ද මේකෙන් තියෙන ප්‍රයෝජන? ඒ අපිට පුළුවන් කවදා හරි නේ අපි දේශපාලන බලාධිකාරී තනතුරක් ගැනීම. දේශපාලඥයෙක් වෙන්න පුළුවන් අපිට. මේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරියෙක් වෙන්න පුළුවන් මේ දේශපාලන විද්‍යාව විෂය හදාගන්න ඕගොල්ලන්ට. ඒ වගේ දවසක ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මිනිස්සු ඔයගොල්ලෝ ගාවට ගේන ගැටුම් විසඳන්න. ගැටලු විසඳන්න සිද්ධ වෙනවා. නේ? මේ ගැටලු විසඳීමේදී අපි මේ ගැටලු විසඳන්න ප්‍රවිෂ්ඨ වී යුතු ආකාරයේ තීරුම් ගත යුතුයි. නැත්නම් අර ඊළඟට අහන්න වෙච්ච වැඩේ තමයි නේද? අහන්න වෙච්ච ආකාරය තමයි අපිට මිනිස්සුන්ගෙන් අහගන්න වෙන්නේ. වැඩි පැහැදිලි. ඒ කියන්නේ අපි හිතන්නකෝ මනෝපදේශන උපදේශනයේ පිළිබඳ ඩිප්ලෝමා එකක් කරා කියලා කවුරුහරි. එතකොට අපි මනෝපදේශකවරයෙක් විදිහට අපි කටයුතු කරනවා. අපි ගාවට එයි විවිධ ආරවුල් කියන කණ්ඩායම්. පෞල් ආරවුල් කියන අය ඉන්න පුළුවන් නේ. ඊට පස්සේ ආයතනවල ආයතන සහ සේවකයන් අතර ඇති වෙන ගැටලු වලදී අපිට ඒක විසඳන්න වෙයි නේ. එතකොට මේ වගේ අවස්ථාවලදී අපි ගැටුමක් විසඳීම සඳහා ප්‍රවිෂ්ඨ වී යුත්තේ කෙසේද කියන එක ගැන අපිට අවබෝධයක් තිබිය යුතුයි. එහෙම නැත්නම් අපි අවශ්‍ය තැනට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. අපි දෙන විසඳුම් මේකට ගැලපෙන්නේ නැති වෙලා යන්නේ. අදහස පැහැදිලිද? හරි. තුන්වෙනි එකට අපි මේක තව ටිකක් තේරෙන්න ගන්න. තුන්වෙනි එකට අපි මේක තව ටිකක් තේරෙන්න ගන්න. තුන්වෙනි එකේ කියන්නේ පුතේ අනන්‍යතා අවශ්‍යතා ප්‍රවේශී සම්බන්ධ. අනන්‍යතා අවශ්‍යතාවය උදාහරණයක් වශයෙන් අපි හැමෝටම තියෙනවා ජීවිතේ මොනවද? අපිට ආවේනික වෙච්ච දේවල්. තම තමන්ට ආවේනික වෙච්ච දේවල් තියෙනවා. ඒවට අපි කියනවා මොනවා කියලා කිව්වොත් අනන්‍යතාවයන් නේ. මම මගේ ජීවිතේදී කනබුන විදිහක් තියෙනවා. අඳින පළඳින විදිහක් තියෙනවා. නේ? හිතන පතන විදිහක් තියෙනවා. මම පිළිගන්න ආගමික කාරණා ටිකක් තියෙනවා. මම පිළිගන්න සංස්කෘතික කාරණා ටිකක් තියෙනවා. නේ? ඒ කියන්නේ මට ආවේනික වෙච්ච මොනවා තියෙනවද කියන්නේ? අනන්‍යතාවයන් තියෙනවා. මේකත් තියෙනවා. ඊළඟටත් තියෙනවා. නේ? අපි හැමෝටම මේ අනන්‍යතාවයන් තියෙනවද නැද්ද? එකිනෙකාට ආවේනික වෙච්ච දේ අනන්‍යතාවයන් තියෙනවා. රටක් විදිහට ගත්තාම ජන වර්ගයක් විදිහට ගත්තත් ආගමික කණ්ඩායමක් විදිහට ගත්තත් මොනවද තියෙනවද මේ මිනිස්සුන්ට අනන්‍යතාව තියෙනවා. අනන්‍යතාව තියෙනවා. නේ? කතෝලික ආගමිකයන්ට කතෝලික ආගම අදහන අයට ඒ ආගමට අදාළ අනන්‍යතාවයක් නැද්ද? යාඥා කිරීම කියන්නේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවය. නේ? වැඩි පැහැදිලිද?
ඒ වගේ එක එක ආගම් වල ආයත ජන වර්ග වල ආයත ආවේනික දේවල් අනන්‍යතාවයන් හරි නේද? ඒ වගේම තමයි ඒ අනන්‍යතාව සම්බන්ධයෙන් අපි දුන සංවේදී. හිතන්නකො මගේ අනන්‍යතාවයන් වලට කවුරු හරි බාධා කරනවා නම් මම ඒකට කැමති නෑ. මට ඒකෙන් දුක හිතෙන්න පුළුවන්, මට ඒක නිසා තරහ යන්න පුළුවන් නේ? තමන්ගේ අනන්‍යතාවයන් වලට බාධා කරනකොට කවුරු හරි ඒ අනන්‍යතාවයන් වලට සීමා මායින් දානකොට නේ? ඒක එතකොට දුක හිතෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන්, වේදනාව ඇති වෙන්න පුළුවන්. සංවේදී වෙනවා අපි ඒ සම්බන්ධයෙන්. නේ? ඔයත් එහෙමයි. ඔයාගේ අනන්‍යතාවයන් වලට කවුරු හරි බාධා කරනකොට, ඒකට සීමා මායින් දානකොට නේ? ඒව නැති කරන්න හදනකොට ඔයාට තරහ යනවා, වේදනාවක් ඇති වෙනවා, ඔයා සංවේදී වෙනවා සම්බන්ධයෙන්. නේ? අපි හැමෝම එහෙමයි. එහෙනම් සිංහල ජන වර්ගයට අයිති අයට එහෙමම තමයි. සිංහල ජන වර්ගයේ තියෙන ඒ අනන්‍යතාවයන් වලට තර්ජනයක් එල්ලවෙනකොට, ඒවට බාධා දානකොට, සීමාමායින් දානකොට, ඒ සිංහල ජන වර්ගයේ මිනිස්සුන්ට ඒ සම්බන්ධයෙන් තරහක් වෛරයක් නිර්මාණය වෙනවා. එහෙනම් සිංහල ජන වර්ගයට එහෙමනම් දෙමළ ජන වර්ගයට එහෙම නොවේද? ඒකට පුනා දෙමළ ජන වර්ගයට ආවේනික අනන්‍යතාවක් තියෙනවා. ඒ මිනිස්සුත් එහෙම තමයි. මුස්ලිම් මිනිස්සුත් එහෙමයි. බෞද්ධයොත් එහෙමයි, කතෝලිකයොත් එහෙමයි. රටක් විදිහට ශ්‍රී ලාංකිකයොත් එහෙම, ඉන්දියානුත් එහෙමයි. වැඩි පැහැදිලි. එහෙනම් අනන්‍යතාවලට අපි හැමෝම කැමතියි. හරි අපි යම් නැතද? ඉතින් ඒ වගේ තියෙන ඒ අනන්‍යතාවයන් වලට ප්‍රශ්නයක් වෙද්දී මොනවද ඇති වෙන්න පුළුවන්ද? ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේ අනන්‍යතාව අවශ්‍යතාව සම්බන්ධයෙන් මොනවද ඇති වෙන්න පුළුවන්ද? ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරි අපි හිතමු දැන් අර කලින් උදාහරණේ අමතක කරලා සුවිනි තමන්ගේ අනන්‍යතාවයන් සම්බන්ධව ගැටුමක් ඇති කරගෙන ඉන්නවා පුද්ගලෙක් එක්ක. දෙමෝපියෙක්ම කියන්නේ නේ? තමන්ගේ අනන්‍යතාවයන් වලට ඉඩ නොදීම නිසා දෙමෝපියොත් එක්ක යම් ගැටුමක් ඇති කරගෙන ඉන්නවා සුවිනි. හරිද? හරි. දැන් මේ වගේ වෙලාවක දිනංක ඇවිල්ලා උපදේශයක් දෙනවා මම ඔයාට කිඹුල බනිස් 5ක් අරන් දෙන්න. සුවිනි ඔයා ওই ගැටුමක් ඇරලා දාන්න. මම ඔයාට ඇඳුම් අරන් දෙන්න. ඔයා ওই ගැටුමක් කරලා දාන්න. ඔයා ගැටුම සමතේකටපත් කරගන්න. කියලා දැන් මේ දිනංග මේ වෙලාවේ උපදෙස් දෙන්නේ මොකටද? ශ්‍රීනිගේ මානව අවශ්‍යතාවය කිරීම සම්බන්ධව උපදෙස් දෙනවා. ඒවා පූර්ණේ කරන්න යනවා. එහෙම කරලා දිනංග බලාපොරොත්තු වෙනවා මේ ගැටුම නිසා. පුළුවන් ද විසඳන්න? නෑ. කන්න නැති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇඳුම් නැති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ මානව අවශ්‍යතාවය නැතිවීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන මොන ප්‍රශ්නයක්ද? අනන්‍යතාව අවශ්‍යතාව සම්බන්ධ ප්‍රශ්න. නේ? අනන්‍යතාව අවශ්‍යතාවයක් නිසා නම් ගැටුම නිර්මාණය වෙලා තියෙනවා. අපි එවැනි ගැටුම් විසඳන්න ප්‍රවිෂ්ඨ වී යුත්තේ මේ අනන්‍යතාව අවශ්‍යතාව ඉටු කිරීම සම්බන්ධයෙන්. ඒවා ඉටු කරන්නේ කොහොමද කියලා තමයි, මේ අවශ්‍යතාව ඉටු කරගන්න උදව් කරන්නේ කොහොමද කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. නේ? අපි ගාවට යම් පවුලක් වෙනවා නම් යම් ආරවුලක් ඇති වෙන අනන්‍යතාවයන් සම්බන්ධයෙන්, අනන්‍යතාව අවශ්‍යතාව සම්බන්ධයෙන් අපි එලට උපදෙස් දෙන්න ඕන. එකිනෙකාගේ අනන්‍යතාවයන් කොහොමද හඳුනාගන්නේ කියලා. එකිනෙකාගේ අනන්‍යතාවයන් වලට ඉඩ දෙන්නේ කොහොමද? ඒවට ගෞරව කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි උපදෙස් ලබා දෙන්නේ. මොකද අනන්‍යතාව අවශ්‍යතාවය ඉටු වුණොත් තමයි මේ මිනිස්සුන්ට තියෙන ගැටුම මොනවා වෙන්නේ. දැන් වැඩි පැහැදිලි වෙනවා. නේ? මේ කියන්නේ ගැටුමක් සමතනය කරන්න යොදා ගන්න ක්‍රමවේද ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගැටුමක් විසඳීම සඳහා අපි කළ යුත්තේ කොහොමද? ඒ සඳහා ප්‍රවිෂ්ඨ වී යුත්තේ කෙසේද? ඒ කියන්නේ අපි ඉදිරියට ඉගෙන ගන්නවා ගැටුම් සමතන ක්‍රියාවලියේ තියෙන කල්පියාන්තර නැගවීම, ගැටුම් වැළැක්වීම, ගැටුම් කළමනාකරණය වගේ ඒවා සියල්ල කළ යුත්තේ මෙන්න මේ තුල ඉඳලා. ඒ කියන්නේ අපි හරියට ගැටලුව හඳුනාගෙන ගැටුම මොකක් නිසා ඇති වෙච්ච එකද කියන එක හඳුනාගෙන අපි ඒවා කළොත් තමයි මේ ගැටුම් සමතන ක්‍රමවේද භාවිතා කරොත් තමයි අපිට ගැටුම් විසඳන්න වෙන්නේ. එහෙම නැතුව කොච්චර මේ දේවල් භාවිතා කරාද ගැටුම සමතේකටපත් කරන්නේ. ඒකයි කිව්වේ මේ සයිමන් විෂය අධ්‍යයනය කරලා තියෙන නිසා ගැටුමක් සමතනය සඳහා, ගැටුම් විසඳීම සඳහා අපි ප්‍රවිෂ්ඨ වේ යුත්තේ කෙසේද කියන එකයි ඔබ අධ්‍යයනය කරන්නේ. ඇත්ත නේද? ඒකේ යම් සත්‍යයක් තියෙනවනේ. කියන්නේ අපි අර වෙන තැනක ඉඳගෙන මේ ගැටුම විසඳන්න ගියොත් අපි අසාර්ථක වෙන සම්භාවිතාවය වැඩි. ඊළඟ එකට අපි යනවා. මේ හතරවෙනි එකේ කියනවා සංස්කෘතික සංනිවේදන ප්‍රවේශය. සංස්කෘතික සංනිවේදන ප්‍රවේශය. මතවල සිංහල පුළුවන් නම් මේ වැඩේ පුළුවන්. මේ කැලේ තියෙනවා තේරුම. සංස්කෘතික සංනිවේදන ප්‍රවේශය. මේකේ තියෙන හොඳම උදාහරණය මම ගන්න හොඳම උදාහරණය තමයි. අපි මෙහෙම තේරුම් ගන්න. දැන් මම බෞද්ධයෙක්.
මම බෞද්ධයෙක් වුණාට මම පල්ලි වලට ගිහින් තියෙනවා. කතෝලික පල්ලි වලට ගිහින් තියෙනවා. ඒ කතෝලික පල්ලියේ මිනිස්සු යාඥා කරන විදිය, ඊට බන්ධන පත්තු කරන විදිය නේ? ඒකේ සිදුවන වතාවක් පිළිබඳව, එයාගේ කල්චර් එක පිළිබඳව යම් අවබෝධයක් මට තියෙනවා. හරි? මම බෞද්ධයෙක් වුණාට මම හින්දු කෝවිල් වලට ගිහින් තියෙනවා. ඒ හින්දු කෝවිල් වල පූජා පවත්වන විදිය නේ? ඒ පළතුරු වට්ටි දෙන විදිය නේ? ඊට පස්සේ කපු මහත්තයාගේ සිදු කරන කාර්යයන් පිළිබඳව මම දැකලා තියෙනවා නේ? ඒ ගැන මට අවබෝධයක් තියෙනවා. හරි? මම මොනවා ඕගොල්ලන් දැන් සුවිනි කතෝලිකනේ. ඔයා කතෝලික වුණාට ඔයා පන්සල් ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා තියෙනවනේ. ඒ පන්සල් වල පන්සලට ගියාට පස්සේ මිනිස්සු කරන වතාවත් පිළිබඳ යම් අවබෝධයක් නැද්ද? නේ? මේගොල්ලෝ බෝධිය අමදින ආකාරය, මල් පහන් පූජා කරන ආකාරය, නේ? ඊට පස්සේ ගාථා කියන විදිය, ඒක ඉඳ ගන්න විදිය, ඒගොල්ලෝ දැන් යන අනුන් පිළිබඳව නේ? පොඩි අදහසක් තියෙනවනේ. ඔයා පන්සලට ගිහින් තියෙනවා. කෝවිලකට ගිහින් තියෙනවනේ. කෝවිලකට ගිහින් තියෙනවනේ. ලංකාවේ ප්‍රසිද්ධ කෝවිල වලට අපි ගිහින් තියෙනවා. ඒ කෝවිල පිළිබඳව අපිට යන්න අවබෝධයක් තියෙනවා. ඒවයි කටයුතු පිළිබඳව අවබෝධයක් තියෙනවා. දිනක බෞද්ධනේ නේ? ඔයා ගිහින් තියෙනවද කතෝලික පල්ලියට නේ? ඒ වගේ තමයි අපේ මේ රටේ ඉන්න 80% විතර බෞද්ධයෝ නේ? කතෝලික පල්ලියට ගිහින් තියෙනවා. හින්දු කෝවිලකට ගිහින් තියෙනවා. කතෝලිකයෝ තියෙනවා. පන්සලට ගිහින් තියෙනවා. කෝවිල වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හින්දු අයත් වෙනවා. හින්දු අයත් පන්සල් වලින් තියෙනවා, පල්ලි ගිහිල්ලා තියෙනවා. හරිනේ. එතකොට සිංහල බෞද්ධයාට ලංකාවේ ඉන්න කතෝලිකයා සම්බන්ධයෙන් පුතේ ආරවුලක් ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. සිංහල කතෝලිකයා කියන සැකයක් අවිශ්වාසයක් මත වෙන්නේ නැහැ. නේ? ඒ වගේම රටේ ඉන්න හින්දු භක්තිකයන් ගැන බෞද්ධයන්ට ගැටුමක් තවම නිර්මාණය වෙලා බෞද්ධයන් සහ හින්දුන් අතර ගැටුමක් නිර්මාණය නේ? ඒක එහෙම ගැටුමක් නිර්මාණය නොවෙන්න බලපාන කියන මූලිකම සාධනය තමයි පුතේ බෞද්ධයන්ට කතෝලික සංස්කෘතිය ගැන සංනිවේදනයක් කියන්නේ. නේ? ඒ වගේම කතෝලිකයන්ට බෞද්ධයන් පිළිබඳ සැකයක් අවිශ්වාසයක් නැහැ. ඒකට හේතුව කතෝලිකයන්ට බෞද්ධ සංස්කෘතිය ගැන සංනිවේදනයක් කියනවා. නේ? ඒ අවබෝධයක් තියෙනවා මේ සංස්කෘතික කාරණා ගැන. හැබැයි ඔය කියන සියලු දෙනාට කවුරු ගැන පොඩි අපහැදීමක් අවිශ්වාසයක් නිර්මාණය වෙලා තියෙනවා. මුස්ලිම් ජන වර්ගයට අයත් ඉස්ලාම් ජාතිකයන් ගැන, ඉස්ලාම් ආගමිකයන් ගැන යම් සැකයක් අවිශ්වාසයක් නිර්මාණය වෙලා තියෙනවා. හොඳම උදාහරණය 2019 පාස්කු ප්‍රහාරය සිදු වෙන්නේ. 2019 පාස්කු ප්‍රහාරය සිදු කරේ සහරාන් නැතුළු මුස්ලිම් ජන වර්ගයට ඉපදෙන්නේ. අසයිද හැබැයි සිංහල බෞද්ධ සමාජ කතෝලික නේ කරා සියලු සමාජයකට මුස්ලිම් සැකේ අවිශ්වාසය කියලා. ඒකට හේතුව මේ මුස්ලිම් පල්ලිය ඇතුලේ මොනවද වෙන්නේ කියන එක ගැන පුතේ බෞද්ධයා දන්නේ නැහැ. කතෝලිකයා දන්නේ නැහැ. ඒ සංස්කෘතිය කොහොම අවුරුද්දයි. ඒ නිසාම සැකේ අවිශ්වාසය වැඩි වෙන ප්‍රමාණය නේ? බෞද්ධයෝ ලංකාවේ 80% මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා නේ? කතෝලිකයෝ 80% ලංකාවේ මුස්ලිම් පල්ලියට ගිහිල්ලා නැහැ. හින්දු අය 80% ගිහිල්ලා නැහැ මුස්ලිම් පල්ලියට. ඒ පැත්තේ 80% ඊට වැඩි සමහර නේ? එතකොට එහෙම තියෙදී අර සංස්කෘතියේ ඒ ඉස්ලාම් සංස්කෘතියේ තියෙන කාරණා පිළිබඳ සංනිවේදනයේ තියෙන ඒ අඩුපාඩු නිසා පුතේ මොන මිනිස්සුන්ට අවිශ්වාසයක් සැකයක් වෙනවා. හරි? එහෙම මේ අවිශ්වාසයේ සැකයේ තියෙදී කවුරු හරි ජාතිවාදී අදහස් තියෙන, අන්තවාදී අදහස් තියෙන දේශපාලඥයෙක් ඇවිල්ලා කිව්වොත් මුස්ලිම් මිනිස්සු පල්ලිය ඇතුලේ කඩුකුළු සිටියන් ඉන්නවා කියලා. මුස්ලිම් මිනිස්සු සිංහල ජන සමාජය විනාශ කරන්න මොන හරි දෙයක් මුස්ලිම් පල්ලිය ඇතුලේ සංවිධානය කරනවා කියලා කිව්වොත් ඒක කරේ තියන් යන්න සිංහල බෞද්ධ සූදානම්. ඒක එකහෙලා පිළිගන්න සිංහල බෞද්ධ සූදානම්. හේතුව ඇයි ඒක එකහෙලා පිළිගන්නේ? අර තියෙන අවෘත්තභාවය. ඇත්තට මේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. මුස්ලිම් සියලු දෙනා ජාතිවාදී නැහැ. මුස්ලිම් සියලු දෙනා අන්තවාදී නැහැ. සිංහල අයගේ සියලු දෙනාම අන්තවාදී නැහැ. නමුත් අන්තවාදී මිනිස්සු ඉන්නවා. නේ? කතෝලිකයන්ගේ සියලු දෙනා අන්තවාදී නැහැ. නමුත් අන්තවාදී අය ඉන්නවා. නේ? මුස්ලිම් අයගේ තුම අන්තවාදී මිනිස්සු ඉන්නවා. හැබැයි සියලු දෙනා අන්තවාදී නෙවෙයි. නමුත් අර අපිට අර සංස්කෘතික සංනිවේදනයේ තියෙන දුර්වලතාවය නිසා අපිට මේ මුස්ලිම් සමාජයේ වෙන්නේ මොකද්ද කියලා ගන්න. ඊයේ පෙරේද මම එක වීඩියෝ එකක් බැලුවා. එයා ඔය මුස්ලිම් අයගේ උත්සවයක් තියෙන රාමසාන්. ඒ රාමසාන් උත්සවයේ සමරන
මුස්ලිම් ගෙදරකට ගිහිල්ලා තියෙනවා. මුස්ලිම් සමාජයේ විසින් සංවිධානය කරන රාමසානුස්සයකට ගිහිල්ලා. එයා ඒකේ හෙඩ්ලයින් එක විදිහට දාලා තිබ්බේ වීසා නැතුව අරාබියට යන්න පුළුවන් කියලා. ඇයි? අපි අරාබියට ගිහිල්ලා අරාබියේ තියෙන මේ මුස්ලිම් සංස්කෘතිය අත්විඳින්න පුතේ අපිට වීසා ඕන. සල්ලි වේදම් කරන්න. හැබැයි අපි මුස්ලිම් මිනිස්සුත් එක්කලා සහයෝගයෙන් සංගියාවෙන් ඉන්නවා නම් අපිට වීසා නැතුව අරාබියට ගියා වගේ තමයි. නේ? ඒගොල්ලොත් අපි වගේ නත්තල සමරනවා වගේ ඒගොල්ලොත් කැම බීම මේ සකස් කරලා මේ නෑදෑයෝ එකතු වෙලා බොහොම සතුටින් සමාදානයෙන් මේ උත්සව සමරනවා. ඒ වගේ තියෙන සාමයේ පණිවිඩ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ සිංහල සමාජයේ මිනිස්සු ගොඩක් මේ සංස්කෘතිය ගැන දන්නේ නැහැ. දෙමළ සමාජයේ මිනිස්සු මේ සංස්කෘතිය ගැන දන්නේ නැහැ. ඒ සංස්කෘතිය බොහොම අවහිර දෙක සංස්කෘතිය. ඒක විවෘත වෙන්නේ. විවෘත වුණාම අපි ඔක්කොටම ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ ඇතිලා තියෙන ගැටුම් මොනා කරගත්ත හැකිද සමතේකටපත් කරගන්න. අදහස පැහැදිලි. හරි. ඒක කියන්නේ මොකද්ද? සංස්කෘතික සංනිවේදනයේ දුර්වලතාවය නිසා නම් මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඒකට උත්තරේ මොකක්ද? උත්තරේ විසඳුම මොකක්ද? මේ එකිනෙක සංස්කෘතියන් අතර මොකක්ද ඇති කරන්නේ? සංනිවේදනය ඇති කරන්නේ. ඒ සංනිවේදනය ඇති කරන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න. ඒකත් ඔය ප්‍රශ්නේ මොනවා වෙලා යන්නේ? විසඳුමට. හැබැයි ඒ ඇගේ මානව අවශ්‍යතාවය කරන්න කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මානව අවශ්‍යතාවය නොවීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. සංස්කෘතිය සංනිවේදනයේ නොවීම පිළිබඳ ප්‍රශ්න. එහෙම උත්තර දෙන්න. හරිද බලන්න මේ කාරණා සිහි කරන්න. ප්‍රජා සම්බන්ධතාවය, මානව අවශ්‍යතාවය, අනන්‍යතාවය, ප්‍රවේශ ඊළඟට සංස්කෘතික සංනිවේදනය. නිකම් උපකල්පනය කරන්න හරියට. පළවෙනි ප්‍රජා සම්බන්ධතා විතරදීම නිසා නම් යම් ගැටුමක් ඇති වෙලා තියෙන්නේ අපේ උත්තරේ වෙනවා. ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ගොඩනගන මානව අවශ්‍යතා විදවැටීම නිසා නම් ගැටුමක් ඇති වෙලා තියෙන්නේ අපේ උත්තරේ වෙන්න ඕන මොකද? මේ මානවයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා. අනන්‍යතා අවශ්‍යතා විදවැටීම නිසා නම් ගැටුමක් ඇති වෙලා තියෙන්නේ අපේ උත්තරේ වෙන්නේ අනන්‍යතා අවශ්‍යතාවයන් ඉටු කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන හතරවෙනි සංස්කෘතික සංනිවේදනයේ පිළිබඳ දුර්වලතාවයන් නිසා නම් දෙක මෙතේලා තියෙන්නේ අපේ විසඳුම දීපේ සංස්කෘතික සංනිවේදනයේ ප්‍රවර්ධනය එකිනෙක ජන වර්ග අතර සංස්කෘතික කණ්ඩායම් අතර සහවේදනයක් සංනිවේදනයක් නිර්මාණය. හරිනේ? පස්වෙනි කාරණේ පස්වෙනි කාරණේදී කතා කරන්නේ ගැටුම් පරිවර්තනය. ඒ කියන්නේ මොකක්ද? මේ බලන්න සමහර ගැටුම් තියෙනවා ඒ ගැටුම් විසඳන්න කොච්චර ප්‍රජා සම්බන්ධතා හදන්න හැදුවත් බැහැ. කොච්චර ප්‍රජා සම්බන්ධතා හදන්න උත්සාහ කරත් ගැටුම් විසඳන්න බැහැ. සමහර ගැටුම් තියෙනවා කොච්චර මානව අවශ්‍යතාවයන් ඉටු කරලා දුන්නා. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පාරවල් ටික හදලා දුන්නා, පාසල් ටික ඉටු කරලා දුන්නා. මේ ගැටුම විසඳන්න විදියක් නැහැ. සමහර වෙලාවට අනන්‍යතාවයන් වලට කොච්චර ඉඩ දුන්නත් ඒ අය ගැටුම් විසඳන්න කැමති නැහැ. සමහර වෙලාවට කොච්චර සංස්කෘතික සංවේදනය නැති කර ගැටුම් විසඳන්න බැරි අවස්ථා. ඒ වගේ වෙලාවට අපිට මේ ගැටුම අතාරින්න බෑ. මේ ගැටුම විසඳන්න බෑ. ඒ වගේ වෙලාවට අපි මෙන්න මෙහෙම වැඩ කරනවා. ඒ තමයි ගැටුමට නායකත්වයේ දෙන අය වෙනස් කරනවා. පරිවර්තනය කරලා ගැටුමට යම් නායකත්වයක් දෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ නායකයව වෙනස් කරනවා. අපි ගැටුම සමතනයේට කටයුතු ගැටුම සිදු වුණේ පාර්ශ්ව දෙකක් අතර නම් ඒ පාර්ශ්ව දෙකේ නායකත්වය දෙන අය ඉන්නේ. අන්නේ නායකයාට එන්න කියලා. නායකයාගේ මනස වෙනස් කරලා. නායකයාගේ ඒ කියන සිතුවිලි වෙනස් කරලා. නායකයාව පරිවර්තනය කරලා අපි ගැටුම සමතේකටපත් කරනවා. මොකද නායකයා වෙනස් කරපුවම නායකයා ගිහිල්ලා කියනවා මේ තමන්ගේ පාර්ශවයේ අපි මේ ගැටුම අත්හරිනවා. හරි පැහැදිලිද? නායකයා වෙනස් කරන්න බැරි නම් සමහර වෙලාවට නායකයව මරලා දාලා ගැටුම් සමතනයකටපත් කරන්න ගන්න උත්සාහයක් තියෙනවා. උදාහරණයක් විදිහට 2009 වෙනකන් ලංකාවේ යුද්ධය තිබුණේ. 2009 දී ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වයෙන් ඉන්න කෙනාව මරලා දාලා මේ හමුදා විසින් මරලා දාලා ඉතින් ගැටුම යම් ප්‍රමාණයකට මොනා කරාද සමතේකටපත් කරා. ප්‍රභාකරන් මේ ගියාට පහවදා ඉඳලා යුද්ධය පැවතුනේ නේ. අද වෙනකන් යුද්ධේ නේ. එහෙනම් මේ ගැටුම සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තිබුණා. යුද්ධය කියන එක නිර්මාණය වෙලා තිබ්බේ කවුරු මතද?
ප්‍රභාකරන් මත එයාව වෙනස් කරන්න උත්සාහ කරා සාමගිය සුන්දරව වෙනස් කරන්න බැලුවා සාකච්ඡා කරලා වෙනස් කරන්න බැලුවා බැරිම තැන තමයි එයාව මොනා කරේ මරණය රටේ අනිත් මිනිස්සු වෙනුවෙන් සිංහල දෙමළ මිනිස්සු වෙනුවෙන් එයාව මරණයටපත් එයාව මැරුවට පස්සේ එතනින් පස්සේ ආපහු යුද්ධය නෑ ගැටුම තාම තියෙනවා යුද්ධය නෑ වැඩි පැහැදිලිද ඒ කියන්නේ අපිට ගැටුමක් යම් ප්‍රමාණයකට හරි සමතේකටපත් කරන්න පුළුවන් කාව වෙනස් කරලාද නායකයව වෙනස් මරලා දාන්න කියනවා නෙවෙයි. නමුත් සාකච්ඡා කරලා සංවාද කරලා බැරිම තැනකදී අපිට සමාජයට නායකයන්ව මරලා දාලා නායකයන්ව සම්පූර්ණ මුලින් උටා දාලා මේ ගැටුම් සම්පූර්ණ කරන්න වෙන අවස්ථා තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ. නේ? ජාතික මට්ටමේ නිසා ජාත්‍යන්තර මට්ටමේ. ආවත් අපිට මරන්න අයිතියක් නැහැ. නමුත් එහෙම කරන්න වෙන තැන් යුද්ධයකදී වගේ එහෙම කරන්න වෙන තැන් ඒ වැඩි පැහැදිලිද? ජාතික ආරක්ෂාව වෙන්නේ කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ නායකයා වෙනස් කිරීමෙන් මොකද කරන්න පුළුවන්? දෙක ගැටුමට සම්බන්ධ පාර්ශ්ව වෙනස් කරනවා. පාර්ශ්ව නායකයා වෙනස් කරගන්න බෑ වගේ නම් ගැටුමට සම්බන්ධ පාර්ශ්ව වෙනස් කරලා අපි උත්සාහ කරනවා ගැටුම සමතේකටපත් කරන්න. උදාහරණයක් ගන්නවා මේක තේරුම් ගන්න. දැන් සුරිනි ශ්‍රී ලංකාවේ අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම ඇති වෙලා ටික දවසක් යද්දී ශ්‍රී ලංකාවේ ගෙදර අයත් දැන් මේ ගැටුමට සම්බන්ධ වෙනවා. ශ්‍රීලංකාවේ ගෙදර අයත් මේ ගැටුමට සම්බන්ධ වෙනවා. වැඩි පැහැදිලිද? දැන් ගැටුමට තවත් පාර්ශව සම්බන්ධ වෙනවා. මුලින්ම ගැටුම ඇති වුණේ දෙන්න අතර. තව ටික දවසක් යද්දී දැන් දෙමෝපියෝ දැන් මේ ගැටුමේ පාර්ශව කරුවන් වෙලා ඉන්නවා. හරි. මේ ගැටුම විසඳන්න දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ අය උත්සාහ කරනවා. ගුරුවරු උත්සාහ කරනවා බෑ. කොච්චර කිව්වත් ඔය දෙන්න අහන්නේ. හරි නේද? ඊට පස්සේ ප්‍රින්සිපල් මොකද කරන්නේ? ශ්‍රී ලංකාවේ ගෙදර අයට එන්න කියනවා. ගෙදර අයට එන්න කියලා දෙමෝපියන්ට එන්න කියලා කියනවා. ඔයාගේ පුතා මේ විදිහ යම් ගැටුමකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලා මම හිතන්නේ මේ විදිහ දන්නවා. හරි. හැබැයි මින් ඉස්සරහට මේ ගැටුම ඉදිරියට පවත්වාන ගියොත් මින් ඉස්සරහට මේක පවත්වාන ගියොත් ශ්‍රී ලංකාව මේ ඉස්කෝලේ අයින් කරනවා. කරන්න දෙයක් නැහැ තරහ වෙන්න එපා. මේ ඉස්කෝලෙන් යාව අයින් කරන්න සිද්ධ වෙනවා. මේ ඉස්කෝලේ ශ්‍රී ලංකාව අයින් කරන්න නැති වෙන්න නම් ඔයගොල්ලෝ දෙමෝපියෝ විදිහට මේ ගැටුම වහාම නවත්තන්න දෙන්නේ කියලා කියනවා. හරි පැහැදිලිද? එහෙම කියලා දෙමෝපියම යවනවා. දෙමෝපියෝ දැන් ගෙදර ගිය වෙලාවෙ ඉඳන් මොකද කරන්නේ? ශ්‍රී ලංකාවට කියනවා ඔය ගැටුම නවත්තන්න, ඔය ගැටුම නවත්තන්න ඉස්කෝලේට නැති කියලා. ඒ කියන්නේ මේ ගැටුම නවත්තන්න ඉතින් අර ප්‍රින්සිපල් උපයෝගී කරගත්තේ කාවද වෙනස් කරේ? ගැටුමට මුල් වෙලා තියෙන නායකයෝ නෙමෙයි. ගැටුමේ පාර්ශව කරුවන් තමයි මොනා කරේ පරිවර්තනයකට භාජනය වෙනසකට භාජනය. එහෙම කරලා අපිට මොනා කරා ඒකද? ගැටුම් සමතේකටපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගැටුමේ අරමුණු වෙනස් කරනවා. ගැටුමට හේතු වෙන කාරණා තියෙන අරමුණු තියෙන. ගැටුමකින් බලාපොරොත්තු වෙන කාරණා තියෙන. අන්නේ කාරණා වෙනස් කරලා අරමුණු වෙනස් කරලා හරි අපිට ගැටුමක් සමතේකටපත් කරන්න. 100%ක් දෙන්නට මේ අරමුණු ඉටු කරන්න දෙන්න බෑ. ඇයි? මුතෑහෙන අරමුණු නිසානේ ගැටුම් නැති වෙන්නේ. නේ? එතකොට 100%ක් සමාජයට මේ දෙන්නගේ අරමුණු දෙන්නටම ලබා දෙන්න බැරිද? ඒවා ඉටු කරන්න බැරිද? නමුත් අපිට පුළුවන් මේ අරමුණු වෙනස් කරලා ඒ දෙන්නගේ දැනට තියෙන අරමුණු වෙනුවට අලුත් අරමුණු ගොඩනගනවා. උදාහරණයක් විදිහට අර අඹගහේ සිද්ධිය ගමු. නේ? ඔය දෙන්නටම ඕන ඒ අඹගහේ තියෙන ඒ එක අඹ ගෙඩිය සම්පූර්ණයෙන්ම තමන්ගේ කරගන්න. නේ? මම කියනවා මම මේක විසඳන්න ආපු කෙනා විදිහට කියනවා සුවින් හරි. ඔයාට මේ අඹ ගෙඩිය හම්බෙන්නේ නැහැ. ඔයා මේක ගන්නත් එපා. ඊළඟ ඔයා ගන්නත් එපා. අපේ ගෙදර අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ ඕන තරම් අඹ තියෙනවා. ඔයාලා මේ අඹ ගෙඩිය කඩා ගන්න ඔත් වෙලා ගැටුම් නිර්මාණය කරගන්න එපා. අපේ ගෙදර තියෙන අඹ ගහෙන් මම ඔයාලට අඹ දෙන්නම්. වැඩි පැහැදිලිද? ඊළඟ කල්පනා කරනවා ඇත්තටම ඉතින් මේ ගහේම අඹ ගෙඩිය ඕනේ නැහැ. මට කොහින් හරි අඹ ගෙඩියක් හම්බෙනවා නම් ඉතින් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. සුවිනිත් එහෙම හිතනවා. වැඩි පැහැදිලි. ඔය දෙන්නගේ අරමුණු වෙනස් වෙනවා. ඔය දෙන්න අතර අර අඹ ගෙඩිය වෙනුවෙන් ඇති වෙච්ච ගැටුම මොනවාද? වෙන අරමුණක් ඔයගොල්ලන්. වැඩි පැහැදිලි. ඒක ලීසි වැඩක් නෙමෙයි. එහෙම තියෙන අරමුණ වෙනස් කරලා ඒකට අලුත් අරමුණක් දෙන එක ලීසි වැඩක් නෙමෙයි. නමුත් උපාශීලී ගැටුම් සමතන කරුවෙකුට මේ වැඩේ කරන්න වැඩි පැහැදිලි. අලුත් අරමුණක් දීලා මේ වැඩේ කරන්න. අවසාන වශයෙන් ගැටුමට සම්බන්ධ නීති රීති තියෙනවා නම් මේ නීති රීති වෙනස් කරලා අපිට ගැටුමක් පරිවර්තනයකට ලක් කරලා
ගැටමක් සමතේකටපත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ වෙකේ තියෙනවා ත්‍ස්තවාදය වැළැක්වීමේ පනත කියලා පනතක්. ත්‍ස්තවාදය වැළැක්වීමේ පනත කියලා ලංකාවේ පනතක් තියෙනවා. මේ පනතට දෙමළ සමාජයේ මිනිස්සු කැමතිත් නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් වල මේ ත්‍ස්තවාදී වැළැක්වීම වගේ පනත් වලට එකඟ නැහැ. ඒ නිසා ගැටුම් ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ත්‍ස්තවාදී වැළැක්වීමේ පනත නිසා නම් මේ ගැටුමක් ඇති වෙලා තියෙන්නේ. අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මොකද? මේ නීතිය වෙනස්කම් වලට බාධා දෙන්නේ. නීතිය වෙනස් කරලා ගැටුම පරිවර්තනයකට ලක්. හරි. නීති වෙනස් කරලා ගැටුම පරිවර්තන. අදහස පැහැදිලිද? හරිනේ. ඒ වගේ අපිට ගැටුම් පරිවර්තනය කියන එක උදා ගන්න පුළුවන් දෙයක් විශ්ලේෂණය. අවසානයේදී ළඟා මේ අවසානයේදී කියන්නේ ගැටලුවක් විසඳන්න නම් පාර්ශ්ව දෙකක් අතර තියෙන යම් ගැටුමක් විසඳන්න නම් මේ දෙන්නට තියෙන්න ඕන අපේ Taman පමණක් නිවැරදි කියලා හිතන්නේ මානසිකව. Tamanට පමණක් සියලු ජය ලැබී යුතුයි කියලා හිතන්නකේ මානසිකත්වයක් මේ පාර්ශ්ව දෙකේ තියෙනවා. හිතන්නකෝ අපි ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශී භාවිතා කරත් මානව අවශ්‍යතා ප්‍රවේශී භාවිතා කරත් අනන්‍යතා අවශ්‍යතා ප්‍රවේශී භාවිතා කරත් මේ කුමන ප්‍රවේශයන් භාවිතා කරත් අපිට ගැටුමක් විසඳන්න බෑ. මේ පාර්ශ්වකරුවන් දෙදෙනා 100% Taman පමණක් නිවැරදි කියලා හිතන තාක් මේ පාර්ශ්වකරුවන් වෙන්නම Tamanට පමණක් සියලු ජය ලැබී යුතුයි කියලා හිතන තාක් අනිකා සහ මුලින්ම පරාජය වී යුතුයි කියලා හිතන තාක් අපිට ගැටුමක් සම්පූර්ණයටපත් කරන්න බෑ. උදාහරණයක් විදිහට අර අඹ ගහේ තියෙන එක අඹ ගෙඩිය නේ. මේ අඹ ගහේ තියෙන මේ අඹ ගෙඩිය සම්පූර්ණයෙන්ම ඩිලංකට පමණක් හිමි යුතුයි කියලා ඩිලංක හිතන තාක් සුවින්ද පමණක් මේ අඹ ගෙඩිය සම්පූර්ණයෙන් හිමි යුතුයි කියලා සුවිනි හිතන තාක් කවදාවත් මේ ගැටුමේ විසඳන්නේ පරිවර්තනයට ලක් කරන්න හදනවා අපි. වෙන අඹ ගහක අඹ ගෙඩිය ගෙනල්ලා දීලා පරිවර්තනයට ලක් කරන්න හදනවා. ඊළඟට කියනවා නෑ මට මේ අඹ ගහේ අඹ ගෙඩියමයි ඕනේ. සුවිනි කියනවා නෑ මට මේ අඹ ගහේ අඹ ගෙඩියමයි ඕනේ කියලා කියනවා. විසඳන්න පුළුවන්. විසඳන්න බෑ ඒ වගේ. නේ? ඒ කියන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශව ශුන්‍යයි කියන්නේ ස්ථාවරය. මොකද්ද පුතේ වචනේ? ශුන්‍යයි කියන්නේ ස්ථාවරය. ඉන්න තාක්කල් මේ ගැටුම විසඳන්න බෑ. ශුන්‍යයි කියන්නේ ස්ථාවරය කියන එකේ අර්ථය මොකද්ද? Taman පමණක් නෙවෙයි Tamanට පමණක් සියුම්යි. අනෙක් පාර්ශවයේ පරාජයටපත් වී කියලා හිතන තාක්කල් ගැටුමක් විසඳන්න බෑ. ගැටලුව විසඳන්න මේ දෙන්නගේ තියෙන මේ ශුන්‍යයි කියන ස්ථාවරයන් මොනා කරලා ඉන්නවද? වෙනස් කරලා ඉන්නේ. ඒවා වෙනස් කරන්න කිව්ව ගැටුමක් විසඳන්න. එච්චරයි. හරිනේ. ඉතින් ඔයාලට